यू टर्न करता है ආවෙනෝයි තාමත් දාලා නැහැ කියනවා දැවන්ත වතුර තිබහක් තියෙනවා මචං ඕඩර් එකකුත් වැඩිලා තියෙන්නේ 7:10 වෙලාව වතුර ටිකක් දීලා මචං पिकनिक का तीनों ने सांबा नासी විනාඩි ගියා කිතර ඇයිද? තව විනාඩි 5ක්වත් යනවද? ඔන්න හැමෝම ඉල්ලපු ෆෝන් හෝල්ඩර් එක ඇවිල්ලා තියෙන්නේ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් හෝල්ඩර් එකක්. මේක මචං මම පාවිච්චි කරන ෆෝන් හෝල්ඩර් එක. මේක දැන් මම අවුරුද්දකටත් වැඩි අවුරුදු දෙකක් විතර වෙනවා. සියවුලක් නැහැ. මේක හොඳට වැඩ. මේක පහත් කරන්න පුළුවන්. උඩ කෑල්ල උඩ ඔයාට මේ උස්සන්න පුළුවන්. මේක ඔයාට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ලංකාවේ ඕනම තැනකට. මේ ෆෝන් හෝල්ඩර් එක මේ තියෙන්නේ මචං. මගේ එකම තමයි. ඊට පස්සේ මේකේ බ්‍රැකට් එකක් එනවා. සයිඩ් කන්නඩියට මෙහෙම හයි කරන්න තියෙන. පට්ට ලේසි වැඩි. පොඩි පොඩි ගණන් වලට තියෙන ප්ලාස්ටික් කෑලි වගේ නෙවෙයි. මේක කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මචං. ඉතින් ගත්තොත් ආයි අවුරුදු කිහිපයකටම එක දිගට මේකම යූස් කරන්න පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවනම් ඕඩර් එකක් දාන්න මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාලා ඕඩර් එකක් දාගන්න. අතන තව එකක් තියෙන ඕඩර් එකක් අරන් එන්නද? මේක මචං විනාඩි 5ක් විතර යනවලු. දැන් වැඩි තියෙන්නේ ඕක දානකම් ඉන්න බෑනේ. ඒ අතරේ මට තව එකක් වැදුනා මේ ටාකෝ බෙල් එකේ. ඒක අරගෙන ආයිමත් මෙතනට එන්න වෙනවා ඉතින්. මොනව කරන්නද? කමක් නැහැ අපි යමු. ටාකෝ බෙල් නේ. ටාකෝ බෙල්. ඉල්ල එකත් අරගෙන ආයි එකක් වැදුනට පස්සේ මචං එකක් දාලා නැත්තම් අපි බලන් ඉන්නවට වඩා ගොඩක් හොඳ වෙන්නේ ඊළඟ එක හරිය අරගෙන මෙතනට ආයිමත් එන එක. මොකද පරක්කු වෙනවා මචං. නැත්තම් ඒකයි කේස් එක. වැඩේ තියෙන්නේ දැන් යන ඊළඟට අරකට දාලා තිබුණ නැතුනොත් තමයි කේස් එක ඉතින්. අපි හිතමු එහෙම නොවේවා කියලා. දාලා ඇති කියලා හිතමු නේද? යමුකෝ. यू टर्न करता है ये තියෙන්නේ බැබලි මොකද තාත්තේ දාලා නැද්ද? කොහොමද පරක්කු? මෙතනින් ගන්න බෑනේ. කොහෙන්ද ගා? ඒ අන්තිමට 43 69. ඔව් මගේම. ඔක විතරයි නේ? thank you. මේක වෙලාවට දාලා තිබුණේ නැත්තම් මේකත් දානකම් මෙතනට වෙලා බලන් ඉන්නවා. දැන් මචං මේකත් අරගෙන අතනට යද්දී අරක දාලා තිබ්බේ නැතු වුණොත් මොකද කරන්නේ? ඔයාලම කියන්න බලන්න. අර පැකේජ් එක යනකොටත් දාලා තිබුණ නැති වුණොත් මොකද්ද කරන්නේ? මොකද කරන්නේ කොලේ කියලා බලන්න. කමෙන්ට් එකක් දාන්න. මට උඩ ආයි වහිනවා කියනවා. අයියෝ වැඩක් නැහැ කතා කරලා ආයි වහින. ආයි වහින. පාවෙනෝයි. වහින
කියලා ඕනත් වයින්. හරිද අයියේ? තාමත් නැද්ද? තාමත් දාලා නැහැ කියනවා. දැන් මචං වෙලාව 7:20යි. අපි බලමු කොච්චර වෙලා යනවද කියලා. නාසි ගුරාමි කියලා තියෙන සම්බ කියලා ඒකනේ. ආ. හරි ඒක නම් ගත්ත මචං වැඩේ තියෙන්නේ වහිනවා මචං. ආයි කවර දාගන්න. හරි ඒකත් අපි ස්ටාර්ට් කරලා බලමු කොච්චර දුරද මේ කළුබෝවිලට තිබ්බේ. මීටර් 850යි කියලා පෙන්න. මීටර් 850යි කියන්නේ කළුබෝවිල පැත්තට තමයි. හරි අපි යමු. සර් මෙතන මේ ඔටෝ ICC කියලා තියෙන්නේ. ආයතන තමයි ඉන්නේ. මේ කාර් එක පිටිපස්සේ. හරි. අතන තියෙන වැටුන ලොකේෂන් එක. මේක මොකේ ඕඩර් එකද සර්? මේ සිටි මොකද නිව් සිටි. ගාන කීයද දන්නේ නැහැ නේ. 890යි. thank you good night. ඕඩර් දෙකක් දෙද්දි මචං අනිවාර්යයෙන්ම අහලා තමයි දෙන්න ඕනේ මොකේ ඕඩර් එකද කියලා. නැත්තම් අවුල් වෙනවා. හරි. අපි දැන් ඊළඟ ඕඩර් එකට යමු. ඊළඟ ඕඩර් එක කියලා කෙරෙන්න දෙන්නයි තියෙන්නේ පුතේ. වැහලා එකපාර වැහලා ඉවර කරනවා නම් මචං අවුලක් නැහැ. වැඩේ තියෙන්නේ මේ. පොදේ ගගහ ඉන්න. ඉස්සෙල්ලා වැස්සා දැන් පොද ගන්නවා උඩට. දැන් අපි යන් ඊළඟ ඕඩර් එකට දෙන්න. ඒක මචං මෙතන ඉඳලා කිලෝමීටර් 5ක් තියෙනවා කියනකො. දෙහිවල පැත්තට වගේ තියෙන්නේ. කමන්නේ අපි යමු. ඔන්න මචං ලොකේෂන් එකට ඇවිත් ඉන්නේ. කෝල් එකක් දාන්න ඕනේ. මෙතනට තමයි ලොකේෂන් එක දාලා දෙන්නේ. ඉන්නවා සර් ඉන්නවා ඉඩියට මට ඉන්නේ. ටාකෝ බෙල් ඕඩර් එක සර්. Okay. Thank you. Okay, thank you sir. Good night. සර් මචං 1600ක් දීලා හරිද? 1600ක් දීලා ටිප් එක 300 ගාණක් මම ඔයාලට දාන්නම් හරියටම ගාණ කීයද කියලා. මේ 1300 ගාණක් මචං ගාණ දෙන්නේ හරිද? ඒ සර් මට 1600ක් දීලා 10 කොලයයි 500 කොලයයි 50 කොල දෙකක් තිබ්බා. බලන්නකෝ එයා මං හිතන්නේ ලංකාවේ කෙනෙක් නෙමෙයි මචං. පිට රට කෙනෙක්. මට හිතෙන විදිහට පිට රට කෙනෙක් කියලා. හරි මචං එහෙනම් මොකද කරන්නේ ඊළඟ ඕඩර්ස් වලට යමුනේ. දැන් මචං වෙලාව කීයද දන්නවද? 7:47යි. මේ හරිය මචං යාළුවෙක් ඉන්න ඌට කෝල් එකක් දාලා බලමුද ඉන්නවද කියලා. අපි යන්කෝ ආයි කොළඹ පැත්තට යමු. දැන් ගල්කිස්සේ ඉන්නේ. කොළඹ පැත්තට සෙට් වෙන විදිහට යමු. බලමු ගිහලා මොකද වෙන්නේ කියලා.